back to my channel Panchali since 2025. කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා සෑහෙන දවසක් වුණා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. අපි බලමු කතාවේ ඊට පස්සේ මොකද උනේ කියලා. ඉතින් මං ඉන්ටර්විව් එකට ෆේස් කරානේ. මං ඉතින් ගිහිල්ලා වැඩි බය වුණ නැතුව හිතාගෙන හිටපු විදිහට ෆේස් කරා. ඉතින් දැන් මම බලාගෙන ඉන්නවා ඊමේල් එකක් හරි එයාලා කෝල් එකක් හරි මට දෙනකන් මෙන්න මේ දවසේ ඉඳන් වැඩට එන්න කියලා. මේ හැමදේම වෙනස්සේ යුනිවර්සිටි එකේ අසයින්මන්ට්ස් හොගාලා මට එකතු වෙලත් නෙමෙයි. මම සාමාන්‍යයෙන් ඩෙඩ්ලයින් කිට්ටු වෙනකන් කරගෙන ඉන්නේ නැහැ. මම ටිකක් කලින් ඉවර කරනවා. මොකද මම දන්නවා නේද ජොබ් එකට මට එන්න කියලා කතා කරොත් මම හිර වෙනවා. ඒ නිසා මට ඕන වුණා මට අසයින්මන්ට්ස් තියෙන ඒවා ටික ඉවර කරන්න. මේ ඊළඟ දවසේ මම දවස් කිහිපයක වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා තමයි වීඩියෝ එක හදන්නේ. මම යන්නේ මාලිගාවට යන්න. ශ්‍රී දලදා මාලිගාව අපිට ගොඩාක් ළඟයි. කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ. මේ වීඩියෝස් මම ගත්තේ මාර්ච් වලත් ෆස්ට් වීක් එක වගේ. එතකොට දැන් බලුවොත් මාස 2කට කිට්ටුයි. එතකොට මට තාම මතක් වෙනවා මේ දවස්වල මම කොච්චර ස්ට්‍රෙස් එකකින් හිටියද. ජොබ් එක මට ලැබෙයිද නැද්ද? එයාලට මගේ ක්වොලිෆිකේෂන්ස් හරියයිද නැද්ද කියලා. කොහොම හරි හිත පොඩ්ඩක් කලබල වුණාම කිසිම දෙයක් කරගන්න බෑනේ. ඒ නිසා මම මාලිගාවට යනවා. අපිට මාලිගාව ළඟයි ගොඩක් කිලෝමීටර් 4ක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මම ටවුන් එකට එන්න කැමති නෑ කිසිම හේතුවක් නැතුව. ඉතින් ටවුන් එකට එන දවසට මං මගේ වැඩ ඔක්කොම ටික එකතු කරගෙන තමයි එන්නේ. ඉතින් ලයිබ්‍රරි එකට ආවා. ඔයාලා දන්නවනේ මම ලයිබ්‍රරි යනවා කියලා, මම පොත් කියවනවා කියලා. ඉතින් පොත් රාක්කයක් අස්සමී චූටි පූ පැංචත් ඉන්නවා. මෙයා ලයිබ්‍රරි එකේ පූසා. 2023 වගේ ඉඳලා තමයි මම එක දිගටම පොත් කියවන්න පුරුදු වුණේ. ඊට කලින් මම සැරින් සැරේට පොත් කියවුවා යාළුවන්ගෙන් ඉල්ලගෙන. එතකොට ලයිබ්‍රරි එකේ මෙම්බර්ෂිප් ගත්තේ 2023. ඒ දවසේ ඉඳන් මම දිගටම දැන් අවුරුදු 3ක් තිස්සේ පොත් කියවනවා. ගොඩාක් පොත් කියවලා තියෙනවා. මම දිගටම novels එහෙම තමයි කියවුවේ. novels එක විදිහේ අපි ඔය ෆික්ෂන්ස් තියෙන ඒවා තමයි මම ගොඩක් කියවුවේ. හැබැයි මේ ළඟකදී ඉඳන් මම ටිකක් සයිකොලොජි ගැන ඉගෙන ගන්න ඒ ගැන පොත් කියවනවා. ඒවා මොනවද කියලා මම ඉස්සරහට ෂෙයා කරන්න. හැබැයි අද නම් මම ආවේ ඉකොනොමික්ස් වලට ඕන පොත් ටිකක් ගන්න. මට කැම්පස් එක අසයින්මන්ට්ස් වලට කියවන්න ඉගෙන ගන්න පොත් ටිකක් ඕනේ වුණා. ඉතින් ඒව තෝරගන්න තමයි අද ආවේ. ගෙදර ආවට පස්සේ තමයි මට මතක් වුණේ අවුට්ෆිට් එක පෙන්වන්න මගේ. Today, me and my friends going for a workshop, darling. Let me show you my uni t-shirt. This is the first time I'm wearing my uni t-shirt. This is the back.